හෙලෝ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඇත්තටම අද වීඩියෝ එක කරන්නේ ටිකක් කාලෙකින්. අද අපි කතා කරන්න යන්නේ 2017 combined maths paper එකේ PO paper එකේ කෙටි ප්‍රශ්න 10 එන පළවෙනි ගාන. එතකොට මේක ඇවිල්ලා ගණිත අභියුන්‍ය මූලධර්මය හා සම්බන්ධ ගානක්. එතකොට මුලින්ම ගානේ කියලා තියෙන එක අපි කියව ගත්තොත් අපිට කියනවා ගණිත අභියුන්‍ය මූලධර්මය භාවිතයෙන් සියලු n අයත් වෙනවා ධන සියලු ධන නිකිල සඳහා මෙන්න මේ සමීකරණය අපුරාලනවා කියලා සාධනය කරන්න තමයි තියෙන්නේ. එතකොට හැමදාම වගේ අපි ගණිත අභියුන්‍ය මූලධර්මයෙන් ගානක් හොයන්න යද්දී අපි මුලින්ම බලන්න ඕනේ අපි මොන සංඛ්‍යා ටිකටද මේක ඔප්පු කරන්න යන්නේ. එතකොට අපිට දැන් කියන්නේ සියලු ධන නිකිල සඳහා. එතකොට සියලු ධන නිකිල තියෙන කුලකය අපි සැලකුවොත් ඒ කුලකේ පටන් ගන්නේ මුලින්ම එකෙන්. එතකොට ධන නිකිලනේ. එහෙනම් ඊළඟ එක 2 3 4 ඔහොම සියලු ධන සංඛ්‍යා ටික අපිට මෙතන සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේ හැම සංඛ්‍යාවටම මෙන්න මේ සමීකරණය සපුරාලනවා කියලා තමයි අපි ගානේ පෙන්වන්න ඕනි. එතකොට ගාන පටන් ගන්න යද්දී අපි පෙන්වන්න ඕනි කුලකය අපි මොකද්ද කියලා තේරුම් ගත්තා. එහෙනම් අපි පටන් ගන්නේ n සමානයි 1ට මොකද වෙන්නේ කියලා බලලා. හරිද? එතකොට n සමානයි 1 සඳහා මම වම් අත පැත්ත ගන්නවා. හරිද? left hand side. එතකොට ඒක ගත්තාම මට එන අගය මොකක්ද කියලා බලමු. එතකොට left hand side එකේදී n සමානයි 1 නම් මට මේ පැත්තේ තියෙනවා r සමානයි 1 සිට n දක්වානේ. එතකොට n කියන්නේ 1. ඊට පස්සේ මෙතන තියෙනවා r වරක් 3i r ධන 1. එතකොට මේ තියෙන්නේ මේ ලකුණෙන් කියන්නේ පදවල එකතුවක් කියන එකනේ. එතකොට r සමානයි 1 සිට 1 දක්වා. ඒ කියන්නේ මේ පද සෙට් එකේ තියෙන්නේ එක පදයක්. ඒ කියන්නේ r සමානයි 1 වෙන පදේ විතරයි. හරි? එතකොට එක පදයක්නේ තියෙන්නේ. ඒ පදේ මොකද්ද කියලා අපි බැලුවොත් ඒ පදේ අපිට හම්බෙන්නේ r සමානයි 1 දී. ඒතකොට ඒ පදේ ගත්තොත් 1 වැඩි කිරීම 3 වැඩි කිරීම 1 ධන 1. එතකොට මෙතනින් අපිට එනවා 4. එතකොට වම් අත පැත්තේ n සමාන 1 සඳහා වම් අත පැත්තේ අගය අපිට එනවා 4යි කියලා. එතකොට දැන් අපි දකුණු අත පැත්තේ අගයත් මොකද්ද කියලා බලමු. n සමානයි 1 සඳහා. එතකොට දකුණු අත පැත්ත අපිට දීලා තිබ්බේ n වරක් n ධන 1 වර්ගය කියලා. එතකොට n දීලා තිබ්බේ 1යි කියලා නම් මෙතන එනවා 2 වර්ගය. එතකොට මෙතන මට එනවා 4යි කියලා. එතකොට දැන් අපි මේ වම් අත පැත්තට ආපු වගේ දකුණු අත පැත්තට ආපු වගේ සැලකුවාම අපිට ආවේ වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත කියලා. එහෙමනම් ඒ කියන්නේ n සමානයි 1 සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. එතකොට ගණිත අභියුන්‍ය මූලධර්මය ගානක් හදද්දී අපි මුලින්ම අපේ කුලකයේ පළවෙනි අගයට මොකද වෙන්නේ කියලා බලනවා. එතකොට ඒක තමයි අපි දැන් මේ කරේ.
හරි. එතකොට n සමාන 1 සඳහා සත්‍ය වෙනවා කියන එක අපි පෙන්න ගත්තා. එතකොට ගණිත අභියෝග මූලධර්මයෙන් අපි ගානේ ඉස්සරහට යද්දී අපි ඊළඟට කරන්නේ අපේ කුලකයේ ඕනෑම සංඛ්‍යාවක් ගන්නවා. මම ඒ සංඛ්‍යාව p කියලා ගන්නවා. ඕනෑම p අයත් වෙනවා ධන නිකිලයක් කියලා අරගෙන අපි කරන්න යන්නේ ඕනෑම p සඳහා ඉහත අපේ සමීකරණය සත්‍යයයි උපකල්පනය කරමු. එතකොට අපි එහෙම උපකල්පනයක් මෙන්න මේ වාක්‍ය ලියන එක අනිවාර්යෙන් වැදගත්. හරිද? මොකද එහෙම ලියන එකටත් ගානේ ලකුණු කීපයක් වෙන් කරන්න පුළුවන්. මොකද මේ උපකල්පනය කරොත් තමයි මට p සඳහා ඉහත සමීකරණය සත්‍යයි කියලා ගන්න පුළුවන්. එතකොට p සඳහා ඉහත සමීකරණය සත්‍යයි කියලා උපකල්පනය කරාම මට මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන්. අපිට ගානේ දීලා තිබ්බේ r = 1 සිට n දක්වානේ. දැන් ඇත්තටම මම p ගන්නෙ. හරිද? එතකොට r = 1 සිට p දක්වා r වරක් 3r ධන 1 සමාන වෙනවා p වරක් p ධන 1 වර්ගය. හරිද? එතකොට ඔන්න ඔය අපි කරපු උපකල්පනය නිසා මට මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන්. හරිද? මේක කියලා දාපු සමීකරණය මට ලියන්න පුළුවන් අපේ උපකල්පනය නිසා. හරිද? එතකොට ඔය කෑල්ල ලියා ගන්නවට ඔය උපකල්පනය කරලා ඔය කෑල්ල ලියා ගන්නවටත් ලකුණු තියෙනවා. හරිද? ඒ හන්දා ඔය කෑල්ල වැදගත්. ඊට පස්සේ හරි. දැන් අපි උපකල්පනය කරා. ඊට පස්සේ අපි කරන්න යන්නේ දැන් පීට සත්‍යය කියලා අපි ගත්තනේ. හරිද? පීට සත්‍ය නම් ඊට පස්සේ තියෙන ධන නිකිල වෙන්නේ p ධන 1. දැන් අපි බලන්නේ p ධන 1ට මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට p ධන 1ට මොකද වෙන්නේ කියලා බලන්න ගියාම මම වම් අත පැත්තෙන් පටන් ගන්නවා. එතකොට r = 1 සිට දැන් මම සලකන්නේ p ධන 1 දක්වා. හරිද? එතකොට මොකද මට දැන් බලන්න ඕනේ p ධන 1 දී මොකද වෙන්නේ කියලා. එහෙමනම් මට මෙතන එනවා r වරක් 3r ධන 1. දැන් මං මේක පොඩ්ඩක් කඩලා ලියා ගන්නවා. එතකොට r = 1 සිට p ධන 1 දක්වා පදවල එකතුවනේ මේ තියෙන්නේ. එයාව මං කඩලා ලියා ගන්නවා r = 1 සිට p දක්වා එකතුව අරගෙන ඒකට එකතු කරනවා p ධන 1 වෙනි පදය. හරිද? වැරද්දක් නෑනේ. අපි p දක්වා පදවල සම්පූර්ණ එකතුව අරගෙන ඒකට p ධන 1 වෙනි පදය එකතු කරනවා. එතකොට මට එන්නේ මෙන්න මේ උඩ අපි ලියාගත්ත මෙන්න මේ අගයමයි. හරිද? එතකොට p ධන 1 වෙනි පදේ මම ලියාගත්තා. මට එනවා p ධන 1 වරක් 3 වැඩි කිරීම p ධන 3 වරක් p ධන 1 ධන 1 කියලා. හරිද? එතකොට දැන් මේකේ මේ තියෙන්නේ r = 1 සිට p දක්වා පදවල එකතුව. එතකොට අපි කරපු උපකල්පනයෙන් මට මෙන්න මේ කෑල්ල ලියන්න පුළුවන් p වරක් p ධන 1 වර්ගය කියලා. හරිද? ඊට පස්සේ මම ඊටු ටික පොඩ්ඩක් සුළු කරගත්තොත් මට එනවා 3 වරක් p ධන 1
වර්ගය ධන p ධන 1 කියලා. එතකොට මට මෙතන p ධන 1 වර්ගෙම පොඩක් පොදු පදයක් විදියට ගන්නවා. එතකොට මට එනවා මෙතන p ධන 3 කියලා. ඊපස්සේ එළියෙන් තියෙනවා p ධන 1. දැන් මේකේ මම කරන්න යන්නේ p ධන 1 සම්පූර්ණ පොදු පදයක් කියලා සලකනවා. එතකොට මට මෙතනින් එනවා p ධන 1 වරක් p ධන 3 ධන 1. දැන් මම මේ කෑල්ල සුළු කරගත්තොත් මට එළියෙන් කෙලිම p ධන 1 තියෙනවා. ඇතුලේ කෑල්ල සුළු කරගත්තාම මට එනවා p වර්ග ධන 3p ධන p ධන 3 ධන 1 කියලා. එතකොට මේක සුළු කරගත්තොත් මට එනවා p ධන 1 වරක් p වර්ග ධන 4p ධන 4. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ අපිට හොඳට බැලුවොත් මේ ඇවිල්ලා තියෙන්නේ p ධන 2 වර්ගය. හරිද? එතකොට දැන් මට මේකේ හැඩය චුට්ටක් වෙනස් කරලා ලියා ගන්න පුළුවන්. වැඩි තවත් පොඩ්ඩක් පැහැදිලි වෙන විදිහට p ධන 1 වරක් p ධන 1 ධන 1 කියන සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම ලියාගත්තාම ඒ කියන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ කියන එක. හරිද? එතකොට දැන් මෙතන අපි p කියලා ගත්තේ අපේ කුලකයේ සංඛ්‍යාවක්. ඊට පස්සේ අපි උපකල්පනය කරා මේ p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඊට පස්සේ අපි පෙන්නුවා p ට සත්‍ය නම් p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. හරිද? ඔන්න ඔක තමයි දැන් අපි පෙන්න ගත්තේ. එතකොට ගාන පටන් ගද්දිම අපි n සමානයි 1ට මේ කතාව සත්‍යයි කියලා ඔප්පු කරා. එතකොට දැන් අපි අන්තිමට ගත්ත ප්‍රතිඵලය අනුව 1 කියන එක්කෙනාට මේ ප්‍රතිඵලය සත්‍ය නම් 1 ධන 1 ඒ කියන්නේ n සමානයි 2ටද ප්‍රතිඵලය සත්‍යයි. එතකොට 2ට සත්‍ය නම් n සමානයි 3ටත් සත්‍යයි. ඔහොම ගත්තාම සියලුම ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියන එක තමයි අපි දැන් ඔප්පු කරලා තියෙන්නේ. එතකොට අපිට අන්තිමට ලියන්න පුළුවන් n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය නිසා සියලු n අයත් වෙනවා ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ කියන්නේ සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි මේ ගණිත අභියෝන්‍ය ගාන හදලා ඉවර කරන්නේ. එතකොට මම ඇත්තටම මේ ගාන හැදුවේ ගොඩක් හිමින් හැම ස්ටෙප් එකම හැම ලියන්න ඕනි දේම පැහැදිලි කර එතකොට ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න අපි මේක කතාව වගේ තමයි මේ ගාන හදාගෙන එන්න ඕනි. එතකොට අපි ගානේ ලියන්න ඕනි වාක්‍ය තියෙනවා. මම දැන් මේ ලියපු වාක්‍ය ඒ විදිහට කියන්නේ අදහස එන්න වාක්‍යයක් ඔයාලත් ගාන හදාගෙන යද්දි ලියන්න ඕනි. එතකොට තමයි ගානේ සම්පූර්ණ ලකුණු ටික ඔයාලට ගන්න පුළුවන්. එතකොට මං හිතනවා අද ගාන හදපු එක හොඳට ඔයාලට තේරුණා කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.
ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලා අතර තාමත් ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඇත්තටම මේක කරන්නේ ඔයාලගේ term test වලට ඔයාලගේ A level විභාගෙට ඔයාලට උදව්වක් වෙයි කියලා හිතලා. එහෙනම් අදට මං සමුගන්නවා අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.